ෆුල් දැන් ඔන්න තිරගත වෙලා තියෙනවා ඔයාලගේ ළඟමැති සිනමා ශාලාවට ගිහලා බලන්න පුළුවන්. ඉතින් හොඳ රෙස්පොන්ස් එකක් තියෙනවා. හවුස්ෆුල් කරන ඔයාලා ඒ වගේම අපිට තවත් ඕනේ හවුස්ෆුල් වෙන්න ඔයාලට තමයි මේ රෙස්පොන්සිබිලිටි එක තියෙන්නේ. ඒ වගේම ඉතින් මේක ඇත්තම කිව්වොත් මේක විනෝද වෙන්න පුළුවන් ලස්සන එන්ජොයි කරන්න පුළුවන් කොමඩි ෆිල්ම් එකක්. ඉතින් අපි මේ දවස් ටිකේම අපි දැක්කේම ගොඩක් සීරියස් චිත්‍රපටියක් දැක්කේ. මේක වෙනස් මේක වෙනස්ම කියන්නේ කෙලිම කොමඩි. අපිට ඇවිල්ලා පවුලේ හැමෝම එක්කම ඇවිල්ලා අපිට hina වෙලා එන්ජොයි කරලා බඩ අල්ලගෙන රිද්දිලා ඔක්කොම කරලා අඩනකම් hina වෙලා යන්න පුළුවන් චිත්‍රපටයක්. ඉතින් හවුස්ෆුල් කියන හොඳ ලස්සන චිත්‍රපටියක්. ඉතින් බ්‍රයන්ට ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද? බ්‍රයන්ට එතකොට දැන් මගේ නම අමතක වෙලා තියෙන මිනිස්සුන්ට කියන්නේ දේශාන් කියලා මගේ යාළුවත් කියන්නේ දැන් මට කියන බ්‍රයන්ට් කියන මම හැරිලත් බලලා. ඉතින් ඒක වෙනම ආතල් එකක් මට පර්සනලි. ඉතින් මම කැමති ඒ මට බ්‍රයන්ට් කියලා කියනවට. ඉතින් යා හොඳයි. ඉතින් දේශාන් මොනවද ඔයාගේ අලුත් වැඩ කටයුතු? ඉස්සරහට දැන් කීපයක්ම ඔෆර්ස් කීපයක්ම ඇවිල්ලා තිනවා චිත්‍රපටි 3කට 4කට විතර කියලා තියෙනවා. ඉතින් අපි බලමු ඉස්සරහට කොහොමද කියලා. අපිට දැම්ම කියන්න බෑ. බලමු ඉතින්. ඉතින් හවුස්ෆුල් චිත්‍රපටියට මම ඔයාලට ආරාධනා කරන එන්න කියලා ඔයාලගේ ළඟමැති සිනමා ශාලාවලට. ඉතින් පවුලත් එක්කම එන්න. ඒ කියන්නේ පොඩි ළමයින්ගේ ඉඳන් මහලු ඕන කෙනෙක්ට බලන්න පුළුවන් පැය දෙකක් විනෝද වෙන්න පුළුවන් චිත්‍රපටයක්. ඉතින් එන්න ඔයාලට ආරාධනා කරනවා ඔයාලගේ ළඟමැති සිනමා ශාලාවලට එන්න හවුස්ෆුල් කරන්න.